තමයි වලස්තුවේ වික්‍රමය. ඉතින් මේ තියෙන්නේ ඒ වලස්තුවේ වික්‍රමය කියන කතා පොත. ඉතින් මේ කතා පොත රචනා කරලා තියෙන්නේ පී.බී. සේනානායක මහතා. මේ පී.බී. සේනානායක මහතා උතුරු සාගරයේ එක්තරා පුංචි දූපතක් පාදක කරගෙන තමයි මේ කතා පොත රචනා කරලා තියෙන්නේ. ඉතින් යෞවන් රසවින්දනය තමයි මේ කතා පොත රචනා කරලා තියෙන්නේ. මේ කතා පොතේ පීටර්, හැරි, හෙන්රි සහ ක්‍රිස්ටෝ යන යෞවන් චරිත ඇතුළත් කරලා තමයි මේ කතා පොත රචනා කරලා තියෙන්නේ. ඉතින් මේ කතා පොත හරිම ලස්සන වික්‍රම කතා පොතක්. ඉතින් මම හිතනවා ඔයාලා මේ කතා පොතට කැමති වෙයි කියලා. ඔයාලා මේ කතා පොත අරගෙන කියවලා බලන්න. ලස්සනද කියලා. ඉතින් මම ඊළඟ සතියේ මේ වගේම මමගේ තවත් ලස්සන කතා පොතක් අරගෙන එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න.